ස්කේල් හදමු පාඩම් මාලාවේ 9 වෙනි කොටස ඔන්න අද අරගෙන අවිල්ලා තියෙන්නේ. මේක තමයි සංගීතයේදී මූලික පදනම. අපි කවුරුත් දන්නා මේ ස්වර හත ගැන. බටහිර සංගීතයේ C D E F G A B C කියලාත් පෙරදිග සංගීතයේ සා රී ගා මා පා දා නී සා කියලාත් මේක හඳුන්වනවා. දැන් අපි දන්නවා සෙමිටෝන් එකක් කියන්නේ මොකද්ද, ටෝන් එකක් කියන්නේ මොකද්ද කියලා. අපි බලමු මේක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. C සිට D දක්වා ඇති ස්වර පරතරය ටෝන් 1යි. D සිට E දක්වා ස්වර පරතරය ටෝන් 1යි. E සිට F දක්වා සෙමිටෝන් පරතරයයි. F සිට G දක්වා අතර පරතරය ටෝන් 1. G සිට A දක්වා ස්වර පරතරය ටෝන් 1යි. A ස්වරයේ සිට B ස්වර දක්වා ස්වර පරතරය ටෝන් 1යි. B ස්වරයේ සිට C ස්වර දක්වා ඇති ස්වර පරතරය සෙමිටෝන් 1යි. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඔය සංගීතයේ මූලික පදනම වන ස්වර හත ඔන්න ඔය විදිහට තමයි හැදිලා තියෙන්නේ. අපි බලමු දැන් මේකේ සූත්‍රය වෙන්නේ මොකද්ද කියලා. ඔයාලට මේ පේන්නේ සූත්‍රය. අපි මේ සූත්‍රය කියමු බලන්න. ටෝන් ටෝන් සෙමිටෝන් ටෝන් 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 සෙමිටෝන්. මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා ඔයාලට පුළුවන් මේ කොම්පටෙක් ස්කේල් එක ආධාරයෙන් ඕනෑම මේජර් ස්කේල් එකක් හදාගන්න. උත්සාහ කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් වෙයි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊළඟ වීඩියෝ එකකින් තව ස්කේල් එකක් හදනවා. ඔයාලට වීඩියෝ එකක් දාන්නවා හදන විදිහ කියලා දීලා එතකොට ඔයාලට තවත් තේරුම් ගන්න පුළුවන් වෙයි. රැඳිලා ඉන්න හැමදාම මමත් එක්ක ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. අයිබෝවන්.